අම්බෝ බං මේ වල කනම් බං තේ තියෙන්නේ 100 වල ටිකක් විතරයි. good morning sir. ඕ මල්ලි සර් මොනවද බැරි වෙයි? මල්ලි මට දෙන්නකෝ මේ වගේ ප්ලේන් රවුන්ඩ් කර තියෙන ටී-ෂර්ට් ටිකක්. දෙන්න සර් දෙන්න. මේ දින සර් සොයරන වගේම නියම ටී-ෂර්ට් එකක්. සර් මේක try කරලා බලන්න සොයරන විදියමයි. ඕ මොකක්ද මල්ලි බ්‍රෑන්ඩ් එක? ඔය මූස් බ්‍රෑන්ඩ් එක සර්. සෑහෙන කරන්නේ නේද මල්ලි මේක? මෙහෙමයි සර්. ඔය බ්‍රෑන්ඩ් එක ක්වොලිටි. ඒ වගේම ඔය මැටීරියල් එක හොඳ ක්වොලිටි එකක් තියෙනවා. ඇඳම එක කසන්නේ නැහැ. ඒකට සනීපයි. කට්ටියක් අතර ඉද්දිත් කැපිලා පේනවා. දාඩිය ගඳක් එන්නේ නැහැ. කල්පවත්ම හොඳයි. සර සෑහෙන කාලයක් ඔක අඳින්න පුළුවන්. ඉතින් ඒවත් එක්කම බලද්දී ඉතින් ඔය ගාන සාධාරණයි. සර්ගේ අතේ රුපියල් 10000 තියාගෙන මේ කාලේ ඉතින් මුකුත්ම කරන්න බෑනේ සර්. එහෙනම් මලි කානේජ් තියනවද? තියෙනවා සර්. ඒවත් ගණන්ද? සර් ඉතින් මම ඉස්සල්ලා කිව්ව ටික මතමයි ඉතින් මේ බ්‍රෑන්ඩ් එකකට කියන්න තියෙන්නේ. එහෙනම් එමරල්ඩ් තියනවද? තියෙනවා සර්. ඒතර කොල්වින් ක්ලීන් එක? තියෙනවා. ඒතර බොස් එක? තියෙනවා. H&M එක? තියෙනවා. ඒතර ලෙවිස් එක? තියෙනවා. ඒතර කාබන් ඩයොක්සයිඩ් එක? සෝරි සර්. නිකන් ඇහුවේ. මාර කෙලියක් නේ මුගෙන් ගැලවෙන්නේ කොහොමද? අහන එක තියෙනවා කියනවානේ. මල්ලි ඒතර අසරබල් බ්‍රෑන්ඩ් එක තියෙනවද? සෝරි සර්. අසරබල් බ්‍රෑන්ඩ් එක? මට තේරෙන්නේ නැහැ. ඔව් අසරබල් බ්‍රෑන්ඩ් එක කියලා. අලුතින් එකක් ආවේ ඇමරිකන් නෑ. නෑ සර් එහෙම බ්‍රෑන්ඩ් එකක් අපි ළඟ නැහැ. ඒ බ්‍රෑන්ඩ් එක නෑනේ. අන්න ඒකට මල්ලි ගියේ. මේ වැඩක් නෑ මල්ලි. මට ඒ බ්‍රෑන්ඩ් එකෙන් ඕනේ. අලුතෙන් ආව බ්‍රෑන්ඩ් එක. සමහර ආපහු කියලා යනවා ඒක මොකද්ද බ්‍රෑන්ඩ් එක කියලා. අදරු බ්‍රෑන්ඩ් එක. මොකද සර්? අදරු බ්‍රෑන්ඩ්. සා මේක මාරුවා. මේක සුපිරියා. නියම ටී-ෂර්ට් එක. ටී-ෂර්ට් එක ඇසෝට ගත්ත ගමන් අවුරුද්ද ජයටම සමරන්න පුළුවන්. 2020 න් පස්සේ තියෙන ස්ටයිල් ටික මං අතර පස්සේ මම 95 කියලා පේන්නේ නැහැ. අන්න ඒක මෙතන වැදගත් වෙන්නේ. ෆිට ඕන එකට දාලා බලන්න ඕනේ. excuse me sir. අපෝ බම් මල්ලි මොකද්ද බං? උඹ යන දන්න පිල්ලියගේ පස්සෙන් එනවනේ. සර් මොකද්ද බං කියන්නේ මම මේක ෆිට ඕන් කරන්න යන ඔබටත් එන්න ඕන අතුලට බලන් ඉන්න මං අදලා දිහා. සර් Enemy spotted. සම යන්න කලින් සට කියනද සර් යන තන්නේ ලේඩීස් ෆිට ඕන් එකට කියලා. සර් ජෙන්ට්ස් ෆිට ඕන් එක තියෙන මේ පැත්තේ. සර් මාරුවා. දැන් නම් මම 2018 පස්සේ බෙදිච්ච එකක් වගේ. සුපිරි. හෙලෝ. හාල් කිලෝ එකයි. ඔව් ඕවනේ මම මේ ෆිට ඕන් කරන ගමන් ඉන්න දුන් ටිකක් ගත්තා මේ දාන ගමන් හිටියේ. කියන්නකෝ හාල් කිලෝ එකයි. හා. හරි මං අරන් එන්න. මල්ලි මේ දුන් ටික දෙන්න මේක මාරු. खत्म සික්කිතරක් මේ ගෑණියෙක් කියන මගේ චරිතෙත් එක්ක ඝාතන වුණා. අයි කොහොමද කියනකො මම වීඩියෝ එකක් දාන්නේ. මල්ලේ මෙනව අර ලොකු උස ගෝරිල්ලෙක් ඉන්නේ බෝනික්කෙක් ඒ ගාන කීයද? සර් ඒ තියෙන ලොකු කන්නඩියක්. මං එච්චර කතද බං. thank you මල්ලි. මේ මල්ලි මේ බ්‍රා එක මට ඇති වෙයිද? අක්කේ ඔයාට පේන්නේ මම මේක ඇතුලේ වැඩ කරන එකක් වගේද? මමත් අඳුන් ගන්නයි මේ අඳුන් ගන්නයි. මම දන්නේ නැහැ වගේ ඒව ගැන. කොහොම වුණත් අර කෙලෙවරේ තියෙන ෆාමසියක්. ඒකේ තියෙන කුරුලා වලට ක්‍රීම් එකක්. ඒක අරන් ගා ගන්න. මේ මොකද්ද ඔය මේ නිකන් මේක සූර පප් එක 818 පතර ගන්නවා වගේනේ. මේ අකුත් එක්ක අඳුන් තෝරන්නේ. මල්ලි මට කියන්න පුළුවන්ද
සර් කියන්න දෙයක් නෑ සර්. සර්ට මම දෙන්නම් සර් ගාන්න දෙයක්. සර් මේ ක්‍රීම් එක කරන් සර් ගාන්න කෙලින්ම සර්ගේ මූණ නිකන් සුව පැහැපවත් වෙලා ස්මූත් වෙලා පොටි ඇදලා කපරඩු කරලා නිකන් සංස්ථාවාණයකින් කපලා වගේ අයිශ්වර්යාගේ නංගිගේ පුතාගේ බාල පුංචි කෙල්ලගේ දුව ඉන්නේ. අන්න ඒ දුව යාළුවා ඉන්න කොල්ලගේ ලස්සන මූණක් ඒ සර්ට කියන්න දෙයක් නෑ. සර්ට දාට ඉතින් ඉන්දියාවට කියලා කෙලින්ම ඩාන්ස් කරලා රංගපාන්න තියෙන නිසා වැඩිපුර ගාණක් වෙන්න රුපියල් 8975.82 වෙන මේ ක්‍රීම් එක සර් අරගෙන ගාන්න කෙලින් මම කියනට ගාන්න ආයිනේ සර් සාරුක් खान වගේ ඉඳී නෑ බම් මට ඕනේ කෑෂ් පැත්තට දාන්න කෑෂ් නෙමෙයි සර් කාඩ් ඩෙබිට් කාඩ් ක්‍රෙඩිට් කාඩ් සර් මේ ක්‍රීම් එක ඕනෙම නම් සර්ගේ සමෘද්ධියේ පොත හරි තියලා මම මේ ක්‍රීම් එක දෙන්න සර් නැත්නම් මේ ක්‍රිස්මස් එකට සුපර් ඩිස්කවුන්ට් එකකට දකුණු පැත්තේ කළු පාට පර්ෆියුම් එක මේ පර්ෆියුම් එකේ ඩොට් දෙකක් නල්ලා දෙපැත්තේ කරන පාර යන්න සර්ට නිකන් කෙල්ල ඇදිලා එන්නේ මේව දවසක් මම කොටුවේ ඇදි ඕකෙන් ඩොට් දැන් නල් දෙපැත්තෙන් කෑවේ සර් කෙල්ලෝ අනේ කොල්ලෝ සෙට් එකක් මට ආවේ සර් මම ටක් ගාලා කොටුවේ පොලිසියට කෑවා සර් මං කියනවා මේ පර්ෆියුම් එක කරන් බලන්න සර් සුපිරි තන්නා රඟා තන්නා මූල මෙලම හා නියමට ගා ගන්න මේ නල් දෙපැත්තේ පාර යන්න කෙල්ලෝ ඉතින් සර් මේම එන්නේ මල්ලි මට ඕනේ මේ ටික බිල් කරගන්න කැෂියර් එක කොහෙද කියලා දැනගන්න සර් කෙලින්ම නේ ගිහින් දකුණට හැන ගහන්න ඔය කැෂියර් එක තියෙනවා සර් මිස් එන්න මිස්ටර් මන් දෙන්න සුපිරි බුඩ් ලෝෂන් මේක ගන්න කොන්නේ දත් ටික සුදු වෙලා එන්න මිස් එන්න මල්ලි මෙටි බිල් කරලා දෙනවා සර්ගේ අන්ඩර්වෙයර් එක මට දාන්න අමතක වුණා. සර්ගේ අන්ඩර්වෙයර් එක මෙච්චර ලොකු නා